ස්ක්‍රැම්බ්ලර් බිල්ඩ් part 5. ඉතින් කලින් part එක අපි මේ U-bend එක වෙල්ඩ් කරගත්ත chassis එකට අද අපි ඒකට seat plate එක හදාගමු. ඉතින් මම ළඟ මේ fix කරලා තියෙනවා වගේ U-bend එකක් තව තියෙනවා extra. ඒකෙන් මට පුළුවන් මේ plate එකේ measurements හදාගන්න. බෙන්ඩ් එක ගන්න එක තමයි අමාරු වැඩේ. සීට් ප්ලේට් එක මට පුළුවන් විදිහට හදාගත්තා. ඊළඟට තියෙන ඉතින් සීට් එක හදාගන්න ඕනේ. ඒක නම් මට කරන්න බෑ. මම ඒකට එක්ස්පර්ට් කෙනෙක්ගෙන් හදාගන්නවා. එහෙනම් අපි ඊළඟ පාර්ට් එකෙන් බයික් එකේ සීට් එක වැඩත් එක්ක සෙට් වෙමු. ජය වේවා.